මුදලිහාමි හෙට හවස ගෙදර වැඩමකුත් තියෙනවද? වැඩක් නම් නෑ මහත්තයා. හෙට හවස මාත් එක්ක කැකිරාවට යන්න ලෑස්ති වෙලා එන්න පුළුවන්ද? පුළුවන් මහත්තයා. එහෙනම් ඉස්කෝලේ ඇරිලා මාත් එක්ක කැකිරාවට යනවයි කියලා ගෙදර අයට කියලා එන්න ඕනේ. හොඳයි මහත්තයා. දැන් ඉතින් අනිද්දානේ කොළඹ යන්නේ. ඒ ගිහින් දුවනකොට මෙහෙදි වාගේ සරම පිටපට ගහගෙන දුවන්න බෑ. මුදලිහාමිට මගේ ගන්නනේ කලිසමක් මස්සල දෙනවා. හෙට ගිහින් මිම්ම දීලා එමු. හොඳමයි මහත්තයා. දැන් මෙහෙනම් ගෙදර යන්න. මගේ ඊයේ මල් ගොන්නම් අපි පුණා වගේ මට දැනුණා. අලුත් මහත්තයා ආවට පස්සේ ඉස්කෝලේ කලින් තිබුණු පාළු ගතිය නෑ දැන්. ළමයිනුත් වෙනදාට වැඩියෙන් ආශාවෙන් ඉස්කෝලේ යනවා. පහුගිය වාරේ අපේ ඉස්කෝලේ උත්සවයක් තිබුණා. ඒකට මුල් වෙලා වැඩ කරුවෙත් අලුත් මහත්තයා. ඒකෙදි 13 පාල මීටර් 100 දිවීමේ තරඟින් පළමුවැනියා උනේ මමයි. ඒ පාර අලුත් මහත්තයා මා කැකිරාවටත් එක්කගෙන ගියා. එහෙදිත් මම පළමුවැනියා වුණා. ඊට පස්සේ අනුරාධපුරයටත් එක්ක ගියා. එහෙදිත් මම පළමුවැනියා වුණා. එදා තමයි මං ඉස්සර වෙලාම අනුරාධපුරේ ගියේ. මගේ අම්මේ අනුරාධපුරේ කඩසාප්පු තියෙන තරම්. ඒ වගේමයි ඒවායේ තියෙන දේවල් අපේ ගමේ විදානේ කඩෙක් කඩයක්ද කියලා මට හිතුණා. කොළඹ ඊටත් වඩා ලොකු සාප්පු ඇති. සාප්පු විතරය කොළඹ මූදක් තියෙනවලු. මූද අපේ වැව වාගේ. කොළඹ මූද කලාවටත් වැඩිය ගොඩාක් ලොකු ඇති. ඒකේ නැව් යනවලු. කොළඹ වරායකුත් තියෙනලු. මට ඒ ඔක්කොම බලන්න පුළුවන්. එදා මං ඉස්කෝලේ ඉඳලා ගෙදර ආවේ කොහොමද කියලා මට මතක නැහැ. වෙනදා පාරේ තියෙන වක්කඩවල් ඒ දඬු වැව් එදා තිබුණද කියලාවත් මට මතක නැහැ. අම්මේ හෙට අලුත් මාත්‍යත් එක්ක මං කැකිරාවට යනවා. ඒ මොකටද? මට ඉන්න අනිද්දා කොළඹ යනකොට ඇඳගෙන යන්න කලිසමක් මස්සන්න අලුත් මහත්තයා මස්සලා දෙනවා කිව්වා. හැබැයිට ඉතින් නුඹට එහෙදි දිනන්න පුළුවන් වෙයිද? කොළඹ රටේ ළමයි බොහෝම හපන්නලු. මහත්තයා කිව්වා තරඟට යන්නේ දිනන්නම නෙවෙයි කියලා. මේ ඉස්කෝලෙන් ඒ තරඟෙට ඉදිරිපත් කරන්න ලැබුණ එකත් ලොකු දිනුමක්ලු. එහෙනම් කෝ ඔය සරමයි බැනියමයි ගලවලා දිය. හොදලා දාන්න. යනකොට කිලුටු ඇඳගෙන ගිය එක. අන්න කුසියේ මයියොක්ක තඹපුව ඇති. අර මඩක්කුවේ ලුණු මිරිස් ඇති. අප්පච්චිටත් ලුණු මිරිස් ටිකක් ඉතුරු කරලා කාපන්. මං අමුඩේ ගහගෙන සරමයි වැනියමයි ගලවලා අම්මට දුන්නා. අම්මා ඒවත් අරගෙන වැවට ගියා. මං කුස්සියට වැදුනා. අලුත් මහත්තයා මට කලිසමක් විතරක් නෙමෙයි ලස්සන කමිසෙකුත් අරන් දුන්නා. මං ගෙදරදී 3-4 සැරයක් මේව ඇඳලා බැලුවා. මහත්තයයි මයි ස්ටේෂනට ඇරලලා අපේ අප්පච්චි යන්න ලෑස්තිලා මගේ ඔළුව අත ගාලා පුතා අයියනායක දෙයියන්ගේ පිටින් ගිහින් වරෙන් කියලා කීවා. එළිය වැටෙන්න කලින් කිරි ටික දව ගන්න තියෙන හින්දා මිසක් නැත්නම් අපි කෝච්චියට ගොඩ වෙනකල්ම අප්පච්චිත් ස්ටේෂනයේම ඉඳි. කෝච්චි එනවා අලුත් මහත්තයා ස්ටේෂනේ මහත්තයත් එක්ක කතා කර කර ඉන්නේ කෝච්චිය ගැන වෙන්නේ නැති. මේ කෝච්චිය අද එන්නේ නැතුවවද? පසුගිය සුමානේ දවසකුත් ඉහළගම හරියේදී කෝච්චිය පීලිපැන්නලු. අදත් එහෙම එකක් වෙලාවක්ද? එහෙම වුණොත් අපිට කොළඹ යන්න බැරි වෙයි. එතකොට තරඟ දිවිල්ලත් ඉවරයි. කොළඹ බැලිල්ලත් ඉවරයි. චි අපරාධේ. නෑ කෝච්චිය ආවේ නැතත් මහත්තයා කොහොම හරි ඒගොල්ලෝ මාව කොළඹ එක්කගෙන යයි. ඒ මහත්තයාට ඕන එකක් කරන්න පුළුවන්. හරි උගතා. සල්ලිත් තියෙනවා. අපේ ඉස්කෝලේ තියා මේ කෝරලේවත් නැතුවදී එච්චර හොඳ මහත්තයෙක්. මුදලිහාමි නින්ද ගිහින්ද? දැන් කෝච්චිය ළඟයි. කෝ අර පාර්සලේ අමතක කරන්න එපා. මං කල්පනා කර උන්නේ මගේ ඇඳුම් පොදියක් තුරුළු කරගෙනමයි. මහත්තයාට ඒක පේන්නේ නැතුව ඇති. මට නින්ද ගිහින් කියලා මහත්තයාට හිතුණාට මොකද? මට ගෙදරදීවත් හොඳට නින්ද ගියේ නෑ. නින්දේ ආගෙන ඉන්නකොටම ඇහැරෙනවා. අර පේන්නේ කෝච්චි එළිය ගස් අස්සෙන් එහාට මෙහාට හැරෙනවා. රැයට පොල් ගස්වල ඇටි කන්න වඳුර වෙයිද කියලා විදානි මාමා බැටරිය අල්ලනවා වගේ. කෝච්චි හුඟා කිඩියොත් මට ගොඩ වෙන්න බැරි වෙයි. කොහොම හරි ඇතුළට රිංග ගත්තොත් ඉඳ ගන්න නම් නැති වුණත් කමක් නෑ. ඒක වැඩියෙන් හොඳයි. මට ජනේලේ අයිනේ සිටගෙන වටපිට බලා යන්න පුළුවන්. දැන් කළුවර වුණාට තව ටික වෙලාවකින් ඉර පායයිනේ. මේ කෝච්චිය මෙතන නවත්තන එක නෙවෙයිවද? එනවා තද වැඩි. නෑ. ඔය ටික සැර බාල වෙන්නේ. මුදලිහාමි
අලුත් මහත්තයා මගින් අතින් අල්ලගෙන කෝච්චි පෙට්ටි වලට එබිකම් කර කර යන්නේ ඒවා ඉඩ නැති ඉඳ වෙන්න ඕන. එක පෙට්ටියකවත් ඉඩ නැතුව ගියොත් හා නගින්න මුදලිහාමි ඉක්මනට නගින්න. කෝච්චි පෙට්ටියේ සෙනඟ 7-8 දෙනෙකුට වැඩිය නෑ. ඒගොල්ලොත් බංකුවල දිග ඇදිලා. ඒත් අපිට ඉඳ ගන්න ඕනෑ තරම් ඉඩ තියෙනවා. කොළඹ ගිහින් ආපුවාම අපේ මහත්තයට කිරිමුට්ටියක් මුදවලා ගිහින් දෙන්න ඕන. මේ සැරේ ගොයම් පාගපුවාම අලුත් බත් කන්න හාල් ටිකකුත් ගිහින් දෙනවා. අවුරුදු නිවාඩුවට ගමට යනකොට වේලාපු මස් ටිකකුයි මීපැණි බෝතලයකුයි ඔයලා දෙන්නත් පුළුවන් වුණොත් චා මට හිතෙන දේවල් කියන්න අම්මා හරි මල්ලි හරි නෑනේ. ගිහින් ඇවිත්වත් කියන්නම්කෝ. කෝච්චියේදීමයි මං ඇඳුම් මාරු කළේ. අපි කොළඹට එනකොට උදේ 8ට විතර ඇති. ස්ටේෂනේ පෙරහැර වාගේ සෙනඟ. මොගේ අප්පුච්චේ රේල් පාරවල් තියෙන තරම්. රේල් පාරවල් කීයක් තියෙනවද? හැම පාරකම කෝච්චි. අපි රේල් පාරවල් වලට උඩින් තරප්පුවක නැගලා ගිහින් ආයෙත් බැලලා ස්ටේෂනේ එළියට ගියා. කිරි අප්පුච්චි සෙනගින්නේ මෙහෙනේ. සෙනඟ විතරය කාර් බස් ලොරි රේස් යනවා වගේ. අපේ මේවා කොහේ ඉඳලා ඇවිද්ද? තට්ටු පිට තට්ටු ගෙවල් කඩසාපු කෙලවරන්නේ. අපේ ගමේ කවුරුත් මේවා දැකලා නැහැ. ඒ අත්ත කොළඹ විස්තර අහන්න අපේ ගෙදරට එයි. මං ඔක්කොම කියලා දෙනවා. අපි තේ බොන්න හෝටලයකට ගිහින් වාඩි වුණා. ඒකේ එළියේ පොළු වහලේ හයි කරලා බලන්න පුදුමයි. අපි ඉඳගත්ත මේසේ එක එල්ලෙම වහලේ එල්ලලා තිබුණ රූම් පෙත්ත හරි තදෙන් කැරගෙනවා. ඒ වගේම රූම් පෙති 3 4ක්ම තියෙන්නේ මොකද? රූම් පෙති කැරගෙනකොට හුලං හොගාලා ඇවිත් ඇඟේ වදිනවා. අපි තේ බීලා බස් එකකින් තරඟවලට ගියා. ඒක හරි විශාල පිට්ටනියක්. අලුත් මහත්තයා මට ඉන්න තැනක් පෙන්නලා කොහෙදෝ ගියා. මම මෙතනින් හෙල්ලෙන්නවත් නැතුව ඉන්න ඕනේ. අපේ එන ළමයි කන්දරාව. සුදු පාට සපත්තු මේස් දාලා සුදු පාට ඇඳුම් ඇඳලා බලන්න ලස්සනයි. මේ ඔක්කොම කොළඹ වෙන්නේද? කොළඹ ළමයි හරි හපන්නලු. ඒ ළමයි ළඟ ඉන්නේ ඒ ඇත්තන්ගේ ඉස්කෝලේ. නෑ නෑ මේ කොළඹ තියෙන කොලීජිනේ. ඒ කොලීජි වල මහතුරු නෝනලා වෙන්නේ නැති. එහෙනම් ඇයි ඒ ළමයි ඇත්තට තදෙන් hina වෙවි කෑ ගහන්නේ? අපේ ඉස්කෝලේ ළමයි නම් මහතුරු ළඟදී ඕම කෑ ගහන්නේ නෑ. අන්න තරඟ පටන් අරගෙන නේද? ඉඳා ඔක්කොම දුවන්නේ සපත්තු දාගෙන. මට සපත්තු නැති හින්දා දුවන්න දෙන එකක් නැද්ද? අපේ මහත්තයා ඒක අහන්න ගියාවද්ද? සපත්තු නැතුව දුවන්න දෙන්න බෑ කියයිද? මුදලිහාමි ඔය දුවන්නේ 16න් 15 මීටර් 100. ඊළඟට තමයි 13න් 15 මීටර් 100. ඒකට තමයි මුදලිහාමි ඉන්නේ. දැන් නම්බරේ කියනකොට මුදලිහාමි අර තරඟ පටන් ගන්න තැනට යන්න ඕන. මුදලිහාමි බය වෙන්න එපා. දිනන්න පුළුවනි. අපේ මහත්තයා මගේ කමිසේ ගලවලා ඊට යටින් තිබුණු බැනියමේ දෙපැත්තේ 27 නම්බරය ගාපු කොලේ තියලා කටු ගාන ගමන් කීවා. ඉස්සරහා නම්බර කොලේ තව ඇබිත්තක් පළල් වුණා නම් මගේ බැනියමේ ඉස්සරහා තියෙන කජු පුහුලන් කාට පැල්ලම වැහිලෙයයි. දැන් ඒකෙන් ටිකක් පේනවා. ඒක දැකලා කොළඹ ළමයි ඔච්චම් කරයිද? අන්න නම්බරේ කියනවා. මුදලිහාමි යන්න. හොඳ පුතා වගේ කප් එක ගහන්න. මහත්තයා එහෙම කියනකොටම මං තරඟ පටන් ගන්න තැනට යන්න පිටත් වුණා. මං කොහොම ගියත් හොඳද? ඇල්මි දුවගෙන යනවද? ඉක්මනට අඩිය තියලා අඩි ගමනෙන් යනවද? අර ළමයි නම් දුවගෙන යනවා. මාත් දුවන්න ඕනේ. නෑ. අර තවත් ළමයි කඩි ගමනෙන් එන්නේ. මාත් එහෙම යනවා. මං යන හැටියෙන් කාටත් හිතේ මං ගොඩේ කොල්ලෙක් කියලා. මම හැල්මේ දුවන්න ඕනේ. අර දුවන්නේ ආපු ළමයි මොනවද කරනවා? දුවනවා ඒත් එතරම්මයි. අපන්න දුවන්න ලෑස්ති වෙන්නේ එහෙම වෙන්නේදී. ඔක්කොම උල් සපත්තු කාරයෝ. ළමයින්ගේ සපත්තු උල්හයි කරලා. මම ඉස්සර දෙලා දුවනකොට ඒගොල්ලෝ කකුල පෑගුව පතුරුයයි. මට බැරි වේද මේ ළමයි එක්කලා දුවලා දිනන්න? මේ ඇත්ත කොළඹ කොලීජි වල ළමයි. ඔක්කොම මට වැඩිය ලොකුයි. ඒ ඇත්තන්ට කොලීජිදී දුවන්නත් උගන්වනවලු. දුවන්න ඉගෙන ගන්න තියෙන්නේ මොනවද? එදා මං ටිකිරි අයියාගේ රම්බඩ නාම්බා පස්සෙන් අම්බලා ගිහිල්ලා ඉස්සරහ රැක්කේ ඉගෙනගෙන මං හරක් කී දෙනෙක් පස්සෙන් අඹලා අල්ලලා තියනවද? ඒත් මේ වගේ හොඳට සුද්ධ කරපු පිටිය නිවලය කටු ගාල අස්සෙන් ගල් මුල් උඩින් වැටවල් උඩින් පැනපැනනි හරක් පස්සෙන් අඹනි. නෑ මට දිනන්න පුළුවනි. මන් දිනුවත් අපේ අප්පච්චිලා අම්මලිය මල්ලිලා එම සරීමට සතුටු වෙයි. මේ මංගාව ළමයි උල්ලයි කරපු සපත්තු දාලා ඉන්නේ. එයා මගේ කකුල පාගයිද? කමෝන් සරෝජ්, කමෝන් ප්‍රියන්, කමෝන් ජනක්. ඔය නම් කිය හතර පැත්තේම කෑ ගහන්නේ මාත් එක්ක තරගෙට දුවන් ඉන්න ළමයින්ට වෙන්නේ නැති. කවුද ඉතින් කමෝන් මුදලිහාමි කියන්නේ ඉන්නේ? එදා ඉස්කෝලේදී නම් කමෝන් මුදලිහාමි කියලා අපේ නිවාසේ ළමයි කෑ ගැව්වා. එතකොට මගේ හිතට ලොකු හයියක් ආවා. දැන් මේ ළමයි පෙළට ඉන්න. මම
සැරසෙන් එල්ලවෙන් කියලා වෙඩිල පත්තු කරනකොටම දුවන්න පටන් ගන්න ඕනේ. Tamanට අයිති ලේන් එකේම ඒ කිව්වේ ඔය දැන් ඉන්න ඉරි අතරෙම දුවන්න ඕනේ. තේරුණාද? හොඳයි. දැන් සූදානම් වෙන්න. සැරසෙන් එල්ලවෙන්. ඌසපත්තුකාරයා මට ඉස්සරුණා නේද? ඒත් එයාට ටිකිරි අයියා රම්බඩ නාම්බා විතරයි දුවන්න පුළුවන්ද? මේක දුවන එක මහා කජ්ජක්ද? ඔය ලං වෙන්නේ තව ටිකයි, තවත් ටිකයි. ඔය දැන් හොඳටම කිට්ටුනේ. මට දිනන්න පුළුවනි. හරි. දැන් කරට කර මගේ කකුල පණ නැතිව යන්න එනවද? මලත් කමක් නැහැ. තව තදෙන් දුවන්න ඕනේ. දැන් හරි උල්සපත්තුකාරයා පහ වුණා. මිනිහට මගේ කකුල පෑගෙයිද? කකුල් කැඩිලා ගියත් කමන්නේ. තවත් අයියෙන් දුවන්න ඕනේ. දැන් නා උගුරකට හොඳටම වේලිලා. සපත්තු සද්ද ළඟ ළඟම එනවා. ආපසු බලන්න හොඳ නැහැ. දැන් පටිය ළඟයි. කොහොම හරි බින්දගෙනම යනවා. පටිය කඩාගෙන ගියාට පස්සේ මැරලා වැටෙන්නත් කමක් නැහැ. හරි මන් දිනු. මේ මොකද? මගේ අතින් අල්ලගෙන කොහෙද මේ එක්කගෙන යන්නේ? උල්සපත්තුකාරයාත් කවුද එක් කරගෙන යනවා? නගින්න උඩම තට්ටුවට. මගේ අතින් අල්ලගෙන ගිය මහත්තයා පඩි බෙලක් වගේ එකකට මට නගින්න කිව්වා. මං නැග්ගා. මෙන්න තවත් තරඟ ප්‍රතිඵලයක්. 13න් 15 මීටර් සිය දිවීමේ තරඟය පළමුවැනි ස්ථානය අංක 27 කෙකිරාව මණ්ඩලයේ දෙබෑ පාසලේ කළුබණ්ඩාගේ මුදලිහාමි. යකඩ කටින් එහෙම කියනවා මට හීනෙන් වගේ ඇහුණා. එතකොටම සෙනග කෑ ගහන්න අප්පුඩි ගහන්න පටන් ගත්තා. හරියට බට කැලේ ගෙන ගතගේ. තවත් මොනවද යකඩ කටින් කීවා. සෙනග අප්පුඩි ගහන සද්දින්ද මට ඒව ඇහුනේ නෑ. මගේ දකුණු අත පැත්තේ පාලින් තට්ටුවේ හිටියේ උල්සපත්තුකාරයා. බිමට බෑපු ගමන්ම උල්සපත්තුකාරයා මල් ළඟට ඇවිත් "ඔයා හරි හපනා. මං ඔයාට සුබ පතනවා" කියලා මට අතට අත දුන්නා. අනිත් පැත්තේ හිටපු ළමයාත් එම්මම කළා. ඒ ඇත්ත හොඳ ළමයි. මුදලිහාමි දිනන බව මම සාතිකෙන්ම දන්නවා. හොඳ කොල්ලා. අලුත් මහත්තයා මගේ කීරි දෙකෙන් උස්සලා මාව විමින් තියලා මගේ ඔළුව අත ගෑවා. එතකොට මහත්තයාගේ ඇස්වල කඳුළු පිරුණා. සතුටේ බැරුව. මගේ ඇස් දෙකත් කඳුළු පිරුණා.